guys. ඔන්න හැමදාම ගොඩබිමේ කට්ටිය නැල්ලුවේ. අද අපි වෙනසක් කරන්න යන්නේ. Let's go. Hi යාළුවනේ. අද ඔයාලට වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕන විසුමකෝ ගේමින් channel එකට සහෝදර හදා 250ක් එකතු වෙලා තියෙනවා මේ වෙද්දි. ඒකට ඔයාලට ගොඩක් ස්තුතියි. අද ඔයාලා නිසා තමයි අපි මේ වගේ තැනක ඉන්නේ. ඉතින් ආයි පාරක් ඔයාලට ගොඩක් ස්තුතියි. සබ්ල 250 ආපේකට ඔයාලා වෙනුවෙන් අපි පොඩි giveaway එකක් දෙන්න කියලා හිතුවා. වැඩි කතා නැතුව giveaway එක ගැන කියන්නම්කෝ. giveaway එක විදියට අපි දෙන්න හිතන් ඉන්නේ රුපියල් 1000ක gift එකක්. ඒක ඔයාලා කැමති විදියට එක්ක රීලෝඩ් එකක් හරි එහෙම නැත්නම් බැංක් එකට හරි දාගන්න පුළුවන්. ඔයාලට giveaway එක win කරන්න නම් කරන්න තියෙන්නේ මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාලා මේකට වැඩිම like ගන්න එක විතරයි. මේ වීඩියෝ එක දාලා හරියටම දවස් 3කින් අපි winner තෝරනවා. වැඩිපුරම like කරන් තියෙන කමෙන්ට් එකේ අයිතිකාරයට අපි message එකක් දාලා එයාව contact කරන් එයා කැමති විදියට gift එක දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වැඩිපුර like ගන්න විතරයි යන්නේ. වීඩියෝ එක share කරලා like ටිකක් ගන්න අමාරු නෑනේ. ඔන්න එහෙනම් ඔයාලට මේ වගේ giveaway දිගටම ඕන නම් විසුමිකෝ ගේමින් channel එක subscribe කරලා notification on කරලා full touch එකේ ඉන්න ඕන. අපි ඉස්සරහට ගෙන වීඩියෝ වලටත් ඔයාලට එක එක giveaway දෙන්න කියලා තමයි හිතන් ඉන්නේ. සබ්ල 500 ආවම ලොකු gift එකකින් හම්බෙමුකෝ. දැන් යමු අපි වීඩියෝ එකට. ඔන්න ඉතින් අද අපි යන්නේ දියම ඉන්න යාළුවෙක් අල්ලන්න. කවුරු වෙන්නේද? මේ නම් හැමෝම ආස කරන කෙනෙක්. ඒ තමා ඩොල්ෆින් යාළුවෙක්. එහෙම නැත්නම් ගේම් එකේ නම් මෙයාගේ නම Ichthyosaurus. මෙයාව අපිට එම් කරන්නේ අනිත් අය වගේ නොක් කරලා නන් නෙමෙයි. ළඟට ගිහිල්ලා අපේ quick tool bar එකෙන් කෑම එක ඔබන්න ඕන. මේ ඩොල්ෆින් බබාට කන්න දෙන්න තියෙන්නේ අමු මාළු. මුලින්ම ඔයාලා ගාව තියෙන අමු මාළු දාගන්න ඕන ඔයාලා quick tool bar එකට. ඊට පස්සේ ළඟට ගිහිල්ලා ක්ලික් කරාම එයා කනවා. මෙන්න මේ විදිහට තමයි එයාට ඕන කරන කෑම ටික එකතු කරගත්තේ. පේනවා නේද? එයාගේ ඇඟින් යනවා නිකන් කහ පාටට මස් කෑලි වගේ. එහෙම යනකොට තමයි එයාට අපිට කන්න දෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ බඩගිනි කියලා. මේ තියෙන raw prime fish meat. මේක දුන්නම එයා ඉක්මනට කනවා. ඉක්මනට තේම වෙනවා. ඔන්න එයාට ආයි බඩගිනි වෙලා තියෙනවා. අපි ආයි එයාට ෆීඩ් කරලා පැත්තකට වෙලා එයාගේ වටේ කැරකි ඉන්න ඕන. එයාට එම් වෙනකම්. පේනවනේ එයා කනකොට එයාගේ ඇඟෝඩි මාළු කෑම යනවා. ඔන්න දැන් නම් එයා ටීම් වෙන්න ළඟයි. හරි එයා ටීම් වුණා. මේ ඉන්නේ ඉතින් අපේ ඩොල්ෆින් යාළුවා. දැන් අපි මෙයාව නවත්තලා මෙයාට සැඩල් එක දාගමු. මෙයාව වටින්න ඉතින් අඬවට කේව යනකොට තමයි. අනිත් එක යාළුවනේ ඔයාලා දන්නවද මේ ඩොල්ෆින් ම අල්ලගන්න එකේ තියෙන වටිනාකම? මොහොත යට ඉන්න මොනම සතෙක්වත් මෙයාට ඇටැක් කරන්නේ නැහැ. මෙයා ඇටැක් කරා අය ඇටැක් බේක් කරන්නේ නැහැ. ඉතින් අඬවට ගමන් වලට ඩොල්ෆින් කෙනෙක්ට වඩා හොඳ කෙනෙක්ව රිකමන්ඩ් කරන්න බෑ. එහෙනම් අපි දවස් 3කින් හම්බෙමු අපේ විනව තෝරගෙන ඊළඟ වීඩියෝ එකෙන්. ගිහින් ඉන්නම්. බයි බයි.